back to my channel. අද මගේ new scooter එක. මේ new scooter එක. මේක RGB light තියෙන එකක්. මේකේ දැන් මම ඒගොල්ලන්ට කියන්නේ Xpex කියන්නේ. දැන් ඊට පස්සේ ඒ වගේම මුලින්ම අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා අනිවාර්යෙන් තියාගන්න. හරි. මුලින්ම දැන් මෙතන දැන් මේ කෑල්ල තියෙනවා. ඒක මේක උඩට මේක කරලා මොන කොහොමද තියෙන්නේ? මේක මෙන්න මෙතන කෑල්ලෙන් මේක මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් මේක කරන්නේ බෑ අර හයි කරගන්න එක. ඊට පස්සේ දැන් මෙතන හොඳට බ්‍රේක් එකේ තියෙන මේක සද්දයක් එනවා නේද? ඒ වගේම මේක යකඩ ඒ වගේ මේ මෙතන ටයර් එක රබර් මේ ටයර් එක රබර්. එතකොට දැන් මම මෙහෙම ගියා කියනවා. මෙතන අර ලයිට් එකක් තියෙනවා. මම කියන්නේ RGB ලයිට් කියලා. හරි දැන් මෙතන දැන් ටයර් එකේ තියෙනවා. දැන් මෙතන මේ යටට පැත්තට ගියාම රතු පාට බටන් එකක් තියෙනවා. ඉන්න මේ රතු පාට බටන් එක. ඒක ප්‍රෙස් කරපුවම මේකේ RGB එක වටිනවා. දැන් මම ලයිට් එක උඩට ඕෆ් කරලා බලන්න කොහොමද මේක හරි දැන් ඔයගොල්ලෝ ඉතින් මාක් පේනවද දන්නේ හරි මේකේ කොහොමද යටක් තියනවා දැන් අපිට මෝඩ් මාරු කරන්න පුළුවන් මේ බටන් එකේ මම එකක් ක්ලික් කරලා ඒ වගේ බ්ලූ විතරයි ඒ වගේ මාරු කරන්න ඕන लाइट ऑन करना මේකේ මොන යන්නේ ක්වොලිටි එකක් තියෙනවා මේ පැත්තට ගොඩාක් හැරෙනවා හැබැයි මේ පැත්තට ගොඩාක් හැරෙන්නට මෙන්න මේ පැත්තට ගොඩාක් හැරෙන්නට මේ පැත්තට ඉච්ච හැරෙන්න මේක අපි මේ දකුණට හරවන්න නැති නිසා මේකේ හරවන්න ඕන නම් එච්චර යන්නේත් නැහැ මේ මෙච්චරයි හරවන්න ඕනේ හරියටම හරවන්න මෙන්න මේ ඒගොල්ලෝ විතරේ හරවන්න ඕනේ. ඒක මේ හොඳ එකක් ඒ වගේ මේ වගේ මේ වගේ ලොකු මේ ටයිල් නෙවෙයි මේකේ තියෙන ලී වගේ කරන මේ රබර් එක හොඳයි. ඒ වගේම මගේ අනිත් ස්කූටර් එක මේක තමයි මේ අද්ද ගත්තේ. මේකේ ये सब ज्ञान स्कूटर है मेरा नाम है स्टंट करने में मेरे ये साथ दे बैठी है पर्सनली और मेरे RGB लाइट ने निकाल में स्कूटर की है ने मेरे नाम के होता और का नाम के होता में स्कूटर है मेरे स्टंट कर ඒක කරන්න පුළුවන්. මේ රබර් එක නිසා එච්චර බෑ. හරියට ඉවරක් යනවා. මේක වැඩිපුර පාවිච්චි කරන නිසා මම එතන තියලා තියෙන්නේ. මේකේ කවදින්නේ මේකේ ඊළඟට හොඳ බ්‍රේක් උත් තියෙනවා හොඳට හරවන්න පුළුවන් කැමරා හරි අදට මේ වීඩියෝ කරා එහෙනම් ආයෙත් තාත් වීඩියෝ කියන සෙට් බයි